මොකක් හරි වැඩක් ලංකාවට මොකක් හරි දෙයක් කරන හදනකොට මේ අපේ කට්ටිය හානවා. I think නගුල ඕනේ හානවා එකින්ම මමත් අත්දැකීමෙන් දැකලා තියෙනවා මැලේසියා වලදී එහෙම අපි එකපාරක් දැකලා අපි ගැන කතාත් වුණා මේ ටිකක් සැර ගානක්. කියන්නේ අපිට පොඩි ගැම්මකුත් එනවා මේ අපි පිටරටකදී ලංකාවේ ටී එකක් එහෙම ලොකු එක්ස්පෙන්සිව් ගන්න තියනවා දකිදි අපි ගත්තෙත් නෑ මට මතක හැටියට. දැන් ගොඩක් කල් සිද්ධියක්. Tea is grown in Asian countries. Tea is grown in Asian countries. What is the meaning of grow? Grow කියන්නේ මොකද්ද? Grow. Grow කියන්නේ වවනවා නේ. Grow කියන්නේ වවනවා. Grow කියන්නේ වවනවා. Grow වල past tense සහ past participle. Past tense එක පුතා grew. Past participle එක තමයි grown. හරිද? Grow, grew, grown. එතකොට grow කියලා කියනවා මේ දැන් අපි ගහක් කොලක් වවනකොට grow තමයි කියන්නේ. එතකොට නියපොතු වවනවා, රැවුල වවනවා, කොණ්ඩේ වවනකොට අපිට grow කියන්න පුළුවන්. I grow my hair. මම මේ කොණ්ඩේ වවනවා කියලා එහෙම කියන්න පුළුවන්. එතකොට තව grow වලට මෙහෙම අදහසක් දෙන්න පුළුවන්. grow වලට ing දාලා growing. growing children කියලා කියන්නේ වැඩෙන ළමයි. වැඩෙන ළමයි growing children. right? growing children වැඩෙන ළමයි. එතකොට වැඩෙනවා, වවනවා කියන අදහස grow වල තියෙනවා. right? එතන වාක්‍යය තියෙන්නේ tea is grown තේ වවනු ලබනවා. මේක passive voice present simple tense එක. tea is grown තේ වවනු ලබනවා in Asian countries. Asian කියන්නේ ආසියාතික. Asian countries කියන්නේ ආසියාතික රටවල්. in Asian countries ආසියාතික රටවල් වල. ආසියාතික රටවල් තුල. tea is grown in Asian countries. තේ වවනු ලබනවා ආසියාතික රටවල් වල. මම දැක්ක මැසේජ් එකක් දාලා දෙනවා කවුරු හරි. එයි මෙතන is දාලා තියෙන කියලා. ඇයි මම දවසක් මේක පැහැදිලි කරා. දවසක්ම පැහැදිලි කරා කවුද මැසේජ් එක දාලා තිබ්බේ. right? පුතා දැන් මේ ඇයි මෙතනම t එක අපි is දාන්නේ? t. තේ ඒක වචනද බහුව වචනද? singular plural. හරියටම හරි. අන්න කවුරු ඔව් uncountable නැත්නම් non countable. මේක uncountable නැත්නම් non countable noun එකක්. ගණන් කරන්න බැරි නාම පදයක් කියලා තමයි සලකන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් අපි ගමුකෝ පන්තිය දැන් අපේ පන්තිය ගෑනු ළමයි ගණන් කරන්න පුළුවන් නේ. හරිද? අපේ පන්තිය පිරිමි ළමයි ගණන් කරන්න පුළුවන් නේ. ගණන් කරන්න බැරි ඒවා අපි දැන් ඉංග්‍රීසි භාෂාවේ මේ ගණන් කරන්න බැරි ඒවා අපි සිංගියුලර් විදිහට තමයි පාවිච්චි කරන්නේ. දැන් ටී ගණන් කරන්න බෑ. තේ කෝප්ප නෙමෙයි පුතා. තේ ගණන් කරන්න බෑනේ. දැන් සුගර් සීනි ගණන් කරන්න පුළුවන්ද? සුගර් ගණන් කරන්න පුළුවන් සීනි ගණන් කරන්න බෑ. රයිට්. එතකොට ගණන් කරන්න බැරි ඒවා අපි ඔගේ වෙනස් වෙන තැන් තියෙනවා. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්න දැන්. ඒතකොට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඉතින් සර් ස්ටාර් කියන්නේ තරුව ගණන් කරන්න බෑනේ. ඒකට ස්ටාර්ස් කියලා කියනවනේ. මම ඒවා පස්සේ පැහැදිලි කරන්නම්. මම මේ දැනට පාඩමට අවශ්‍ය එක කියන්නම්. ටී වල කතාව මම කියන්නම්. රයිට්. ඊළඟ කාරණාව තමයි දැන් මේ වගේ භාවිතා වන වචන සෑහෙන තමයි. උදාහරණයක් non countable noun එක මම තව එකක් ගන්නම්කෝ. coffee. coffee. පුතේ coffee කියන එක I double sorry මේ S අකුරක් දාලා coffees කරන්නේ නේ. coffee. right. දැන් හාල් නැත්තම් බත් වලට අපි කියනවා rice කියලා. අයකට rice දාන්නේ නේ. අය දානවද rices කියලා එහෙම දානවද? rices කියලා දාන්නේ නැහැ. පාන් වලට අපි කියනවා bread. S අකුරක් දානවද? B R E A D bread. අය breads කියලා එහෙම කියන්නේ. ඒ කියන්නේ singular plural දෙකටම පාවිච්චි කරන්නේ මේ වචනමයි breadමයි. coffeeමයි. singular plural දෙකටම පාවිච්චි කරන්නේ rice කියන එකමයි. මේ මම දැක්ක දැන් දවස් කීපයකට කලින් නාරම්මල හරි කටුපත හරි මොකද්ද මේ සිංගයකේ මම දැක්ක ගහලා තියෙනවා පුතා furnitures කියලා. sorry furnitures කියලා මම දැක්ක දාලා තියෙනවා. අවශ්‍ය නැහැ furnitures කියන්න අවශ්‍ය නැහැ. ඒක singular plural දෙකටම පාවිච්චි කරන furniture. ගෘහ භාණ්ඩ furniture. ඒ කියන්නේ එකකට කියන්නේ furniture කියලා ගොඩකට කියන්නේ furniture කියලා. jewelry වගේ. ස්වර්ණාභරණ jewelries කියන්නේ jewelry. right? එතකොට මේ coffee, rice, bread, furniture, jewelry, right? තව වචන ඇත්තරම කොහොම තියෙනවා right? ඒ වගේ භාවිතා කරන වචන. t කියන්නේත් එහෙම එකක්. එතකොට t එකේ singular plural දෙකටම t තමයි භාවිතා කරන්නේ. දැන් ටියර ලස්සන කතාවක් කියන්නේ දීයේ පෙරේදා මම දැක්කා ඊයේ රෑද කොහෙද නිවුස් වලට මම දැක්කා මේ දැන් පුතා කොහොමත් ඔය ටී ලංකාවේ ටී වලට ලොකු ඉල්ලුමක් තියෙනවා ඩිමෑන්ඩ් එකක් තියෙනවා මේ පිටරට රයිට්
මේ ටිකක් quality tea එකක් තමයි ලංකාවේ තියෙන tea එක right. එතකොට මේ local market එකටත් වඩා මේ ලංකාවේ වෙළඳපොළටත් වඩා එළිය තමයි වැඩි market එක තියෙන. මමත් අත්දැකීමෙන් දැකලා තියෙනවා මැලේසියා වලදී එහෙම අපි එකපාරක් දැකලා අපි ගැන කතාත් වුණා මේ ටිකක් සැර ගානක්. කියන්නේ අපිට පොඩි ගැම්මකුත් එනවා මේ අපි පිටරටකදී ලංකාවේ ටී එකක් එහෙම ලොකු එක්ස්පෙන්සිව් ගන්න තියනවා දකිදි අපි ගත්තෙත් නෑ මට මතක හැටියට. දැන් ගොඩක් කල් සිද්ධියක්. එතකොට මේ ටී වලට එහෙම පොඩි හොඳ ඉල්ලුමක් තියෙනවා. පොඩි නෙමෙයි හොඳ ඉල්ලුමක් තියෙනවා. සහ මේ මම මේ ළඟදී බලපු මොකක් හරි හොඳ මූවි එකක් right. හොඳ හිට් වෙච්ච මූවි එකක් හොලිවුඩ් ඉංග්‍රීසි මූවි එකක්. හරිද? ඒ මූවි එකෙත් පොඩි ෂොට් එකක් තියෙනවා කිචන් එකේ. ඒ කිචන් එකේ මම දැක්කා එතන ෂෙල්ෆ් එක මේ රාක් එක තියලා තියෙනවා මේ ලිප්ටන් ටී එකක්. මම ඒක හොඳට දැක්කා ඒක ලිප්ටන් ටී එකක්. යකෝ මේ එහෙත් එහෙම තියනවා දකිද්දි අපිට පොඩි සීන් එකක් තියෙනවා. ඔක තමයි තේ කතාව. හරිද? එතකොට දැන් ඔය තේ ගැන කතා ගන්න හේතුව තමයි මේ මම දැක්කා ඊයරයි නිවුස් වල දාලා තියෙනවා මේ අපේ අර ඉතින් අපි හැමදාම කතා කරන අපේ අර ඇඟපුරා මොලේ තියෙන ඇමති කෙනෙක් ඉන්නවනේ සුනිල් හඳුන්නැති මහත්තයා. මම දැක්කා මිනිහා කියනවා මේ ලංකාවේ තේ වලට නොබෙල් ප්‍රයිස් එක නොබෙල් ත්‍යාගයක් හම්බ වුණා කියලා. හරිද? මේ නොබෙල් ත්‍යාගයක් හම්බුණා තේ වලට කියලා. මොකද්ද ගිනස් රෙකෝඩ් එකකුත් හම්බුණාලු. ගිනස් රිපෝට් එකක් හම්බ වුණාලු. ඔහොම කතාවක් කියලා කියනවා රයිට්. මේ නොබෙල් ප්‍රයිස් එක හම්බුණා කියලා අපේ තේ වලට. මම දන්නේ ඒක යා මොකක් හරි අර අපේ අර තේ උත්කර්ෂයෙන් නගන්න කියපු කතාවක් දන්නේ නැහැ. ඇත්තටම දැන් මේ දවස්වල හැට උත්කර්ෂයෙන් නගනවා නම් කරන්න තුන ඒක නෙමෙයි. දැන් මේ දවස්වල අපේ ප්‍රෙසිඩන්ට් USA ගිහිල්ලා ජපාන් ගිහිල්ලා ලොකු වැඩක් කරනවානේ රයිට්. ඒ මිනිස්සයා මොකක් හරි ක්‍රෙඩිබිලිටි එකක් මොකක් හරි වැඩක් ලංකාවට මොකක් හරි දෙයක් කරන හදනකොට මේ අපේ කට්ටිය හානවා. I think නගුල ඕනේ හානවා එකින්ම අපේ ඔය ඉන්න කීප දෙනෙක්. මේ ඉතින් නොබෙල් ප්‍රයිස් එක හම්බුණා කියලා කියනවා ටී වලට. තඩි පචයක් රයිට්. තඩි පචයක් ඕක මේ එතකොට පුතා මේ දැන් මම දැක්කා FB එකේ පෝස්ට් එකක් ෂෙයා වෙනවා. ඔහොම යනකොට තව මොකද්ද මේ පාන් වලටද මන්ද පහුගිය දවස්වල පාන් වල කතා වුණේ. පාන් වලට ඔස්කා දෙයින් දන්නේ නැහැ කියලා. ඔස්කා වෝල්ට් එක දෙයින් දන්නේ නැහැ කියලා. රයිට්. ඉතින් ඒ වගේ හෙන්න තඩි ගොන් කතාවද පාචාරිනවද එහෙම නැත්නම් බම් මේ නොදන්න මගුල් කියවනවද මන් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඔන්න ඒක තමයි ඔය ටී ගැන අහන්න කතාව වල නේ. හරි. කොහොමද ටී මේ මොකද? ඔව්. ටී වල ප්‍රශ්න ඔක තමයි ඈ. ඒ කියන්නේ ටී අපි සිංගියුලර් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒක වචන තමයි පාවිච්චි කරන්නේ. හරි.